ඔය යුනිවර්සිටිස් වල ඉන්නේ ඔය ඉංජිනේරින් මෙඩිසින් ෆැකල්ටිස් වල ඉන්නේ අර මාර වැඩ පොඩි කාලේ ඉඳන් මාර ගේමක් ගහපු මිනිස්සු කියලා. අර පොඩි කාලේ ඉඳන් එක වසරේ දෙක වසරේ ඉඳන් පිළිවෙලකට වැඩක් කරගෙන ගිය මිනිස්සු කියලා. ඒ වුණාට ඇත්තම කතන්දරේ බහුතරේ ඔය ඉංජිනේරින් මෙඩිසින් ෆැකල්ටි වල ඉන්න බහුතරයක් ජීවිතේ යම් පොයින්ට් එකකදී එක්ක Tamanට ඕනේ වෙච්ච හින්දා නැත්තම් වෙන මිනිස්සෙක් කියපු කතාවක් හින්දා නැත්තම් තමන්ගේ අම්මා තාත්තා ගැන දුක හිතෙච්ච හින්දා තමන් ගැන දුක හිතෙච්ච හින්දා වෙලාවක හිතෙනවා මම මේක කරනවා කියලා. ඒක තදට හිතෙනවා. නිකම් මේ දැන් මොටිවේෂන් එකක් ඇවිල්ලා හෙට උදේට ආයිත් අමතක වෙන්න මේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. එක වෙලාවක ඒක හිතෙනවා තදට. ඕන් ওই වෙලාවේ හිතිලා මොකක් හරි හේතුව ඊට පස්සේ අර යකෙක් වගේ වැඩ කරලා ඉංජිනේරින් ෆැකල්ටි කියපු සෙට් තමයි ඉන්නේ. මෙඩිසින් ෆැකල්ටි කියපු සෙට් තමයි ඉන්නේ. නැතුව හිතන්න එපා මේ මම වගේ ගෙට්ට ඉංජිනේරින් යන්න බෑ මෙඩිසින් යන්න බෑ කියලා. මේ අපේ ටීම් එකේ ඉන්න සුපිරිම පොරක් ඔය රිවිකුල ෆස්ට් ෂයි ෆිසික්ස් වලට තියෙන්නේ C B එකයි C දෙකයි. හරිද? හරිද? එතකොට දැන් Z එක 2.6 ගණක් විතර දාලා මේ යුනිවර්සිටි පස්සේ ඊළඟ ෂයි එකේ ඇවිල්ලා මේ එන පස්සේ ඉතින් ජීවිතේ ලොකුවට වෙනස් වෙලා. හරි? ඒ හින්දා හිතන්න එපා මේ ඉංජිනේරින් මෙඩිසින් ෆැකල්ටි වල ඉන්නේ අර හෙන පුරවල් ඒගොල්ලෝ පොඩි يعني ඔයාට වඩා හෙන ලොකු ලෙවල් එකක ඉන්න හෙන ලොකු මානසිකත්වයක ඉන්න දේවල් හොඳට තේරෙන එහෙම එකක් නැහැ. මොකක් හරි වෙලාවක ඕක කාගෙන කරන්න හිතනවා මොකක් හරි හේතුවකට. ඊට පස්සේ ඒක දවල්ද රෑද උදේද හවසද ඕව වැඩක් නැහැ. බඩගිනීද නැද්ද? කොච්චර වෙලාවක් වැඩ කරන්න වුණාද ඕව වැඩක් නැහැ. ඒ හේතුව මොකක් හරි වෙන්න පුළුවන්. තමන්ගේ ඇතුළෙන් එන හේතුවක් වෙන්නත් පුළුවන්. ඔයාට වෙලාවක ඔයා ගැන පැයක් දෙයක් කල්පනා කරද්දී සමහරට ඔයාට ඔයා ගැන දුක හිතෙන්න පුළුවන්. මම මොකද්ද මේ කරලා තියෙන්නේ? මෙච්චර කාලයක් ඉස්කෝලේ ගියා පන්ති ගියා 2 වසර 3 වසර 4 වසර ශිෂ්‍යත්ව ලිව්වා 5 වසර ලිව්වා 6 වසර ලිව්වා O level ලිව්වා. ඔය ඉතින් පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා පන්ති වලට එක්කන් ගියා. මං ගෙදර ආවා පන්ති ආවා ගෙදර ආවා ඕකද ගෙවුනේ අවුරුදු ගානේ. කියලා ඔයාට ඔයා ගැන මහා අමුතු අවුලක් හිතෙන්න පුළුවන්. එක්ක ඒක හින්දා මිනිස්සු පාඩම් කරනවා. ඒක හින්දා නෑ මම මේකෙන් ගේමක් ගහනවා මං සමාජයට පේන විදිහට අර මට මොන හරි දෙයක් කියපු මිනිසුන්ට දැනෙන විදිහට මම පොරක් වෙනවා කියලා වෙලාව ගේමක් කරනවා. එහෙම නැත්නම් සමහර ළමයින්ට අම්මා තාත්තා ගැන දුක හිතෙනවා. මේ මිනිස්සු තරුණ කාලෙම නැති කරගෙන අපි වෙනුවෙන් නේද මේ ඔක්කොම කරේ ආස ඇඳුමක් ගන්න නැතුව ආස වාහනයක් පදින්න නැතුව අර ජීවිතේ ආතල් එක නැති කරගත්තේ අපි වෙනුවෙන් නේද අපිත් ඉතින් ඒකෙන් ආතල් අරන් ඒගොල්ලන්ටම කියලා දාන එක හොඳ නෑ නේද කියලා වෙලාවක හිතෙනවා. ඕක හින්දා සමහරලාට මිනිස්සු වෙනස් වෙනවා. නැතුව හිතන්න එපා. ඔය වෙනස් වෙලා දවසක වැඩ කරන්න හිතෙනවා. ඒ වැඩ කරන්න හිතිලා පට්ට වැඩ ග්‍රිල්ලක් වැඩ කරනවා. ඒ පට්ට වැඩ ග්‍රිල්ල වැඩ කරලා යුනිවර්සිටි යනවා. යුනිවර්සිටි ගියාට පස්සේ සමහරලාට ආයිසරයක් මිනිස්සු විදාකාරයි. ආයිසරයක් මිනිස්සු තමන්ගේ සාමාන්‍ය ස්වභාවයේ ඉන්නේ. සාමාන්‍ය ස්වභාවය ආයිසරයක්. සාමාන්‍ය ස්වභාවය. ඒ කියන්නේ සමහරලාට ඔයා පිස්සු කියලා හිටපු පිළිවෙලකට වැඩක් කරපු නැති කෙනා ඔයා යුනිවර්සිටි ගියාට පස්සේ ආයිත් ඒ වගේ එක සාමාන්‍යයි. එක ජාතිවල මිනිස්සු එක රාමුවක නෙමෙයි යුනිවර්සිටි එකක ඉන්නේ. මෙඩිසින් ෆැකල්ටි එක ඉංජිනේරින් ෆැකල්ටි එකක ඉන්නේ එක ජාතිවල මිනිස්සු. එහෙනම් හිතන්න බෑ මේ මං වගේ කෙට්ට බෑ. මගේ වගේ කෙට්ට නෙමෙයි මේක ඊට වඩා ලොකු ලෙවල් එකක තියෙන කෙට්ට තමයි මේ මොරටුවට යන්න පුළුවන්. ඉංජිනේරින් යන්න පුළුවන්, මෙඩිසින් යන්න පුළුවන්. මට වඩා ලොකු ලෙවල් එකක තියෙන කෙට්ට කියලා බොරුවට හිතන්න එපා. හැමෝම එකයි. සමහරලාට ජීවිතේ වෙනස් වෙන්නේ පොඩි දේවල් වලින්. හරි. පොඩි දෙයකින්. දැන් අර මේ අපේ අර ඔය වීඩියෝ එකේ පෙන්නපු එක ඔය මේ එක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් අර ඉන්නේ අතන අර ඔය වීඩියෝ එකෙත් හිටියා. ආ ඉන්ස්ට්‍රක්ටර් 2025 ලිව්වේ. ඒතර මට මතකයි ඒ ළමයා 2025 ක්ලාස් එක දීදී මෙතන ඉරිදා රෑ ක්ලාස් එක කරන වෙලාවේ හැමදාම ඉරිදා රෑ ක්ලාස් එකට පවා ඉරිදා රෑ ක්ලාස් එකට දෙතුන් දෙනා ඉන්නේ අර ඔන්ලයින් කරන ක්ලාස් එක. ඔය මිනිස්සු මෙතන ඉන්නවා හැමදාම. අර පට්ට කට්ටක් කෑවේ ඔකට නේ සෙකන්ඩ් ෂයි ගියේ ෆස්ට් ෂයි එකේ තියෙනවද 100 ගත්තා. ෆස්ට් ෂයි එකේ ෆිසික්ස් වල 100 එකක් තියෙන්නේ. දැන් මොරටු ඉංජිනේරින් සිලෙක්ට් කරලා තියෙන 2024 100 එකක් තියෙන්නේ. ඒ සෙකන්ඩ් ෂයි එකේ අපේ ක්ලාස් එකට ඇවිල්ලා පට්ට කට්ටක් කෑවා. කාලා සුපිරි රිසල්ට් එකක් දාලා මොරටු ඉංජිනේරින් සිලෙක්ට් කරලා ඊට පස්සේ රයිසර් එකත් එක්ක ජොයින් වෙලා ඒකෙත් ප්‍රොජෙක්ට් එකේ ඒ කියන්නේ ඒකේ ඕල් අයිලන්ඩ් ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ඒ ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ප්ලේස් නේද? ඒකේ ෆස්ට් ප්ලේස් ගත්තා. ඊට පස්සේ දැන් ඒකේ ඉන්ටර්න්ෂිප් එක සෙට් වුණා. දැන් රයිසර් R&D ඩෙවලොප්මන්ට් ටීම් එකේ වැඩ කරනවා. කොහොමත් ඉතින් යුනිවර්සිටි ඉවර වෙනකම්ම සහ ඊට පස්සේ දිගටම ඉතින් කම්පැනි එකේ ජොබ් එකක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්න හිතන්න නැති විදියට. හරිද? ඒ හින්දා හිතන්න එපා මේ මං වගේ ගෙට්ට මේක කරන්න බෑ. මං වගේ උන්නේ මේ කැම්පස් යන්නේ. මං වගේ උන්නේ මේ මෙඩිසින් යන්නේ. ඔයාලගේ තියෙන ලොකුම වැරද්ද ඒක. හැම જાතියකම මෙඩිසින් යනවා. හැම જાතියකම ඉංජිනේරින් යනවා. හැබැයි එකම දේ ඔයාට හිතෙන්න ඕනේ මේක කරන්න. තියෙන වෙලාව හොඳටම ඇති. දවස් 30ක් තියෙනවා. ඔය 30 ඇතුලේ පැය කොච්චර තියෙනවද? ඔය පැය හැම පැයකටම ලකුණක් ගන්න පුළුවන්.
කොහොම හරි අපි හිතමුකෝ කටපාඩම් කරලා හරි මොනව හරි රෙද්දක් කරලා ඕකේ ওই රිසල්ට් එක දාගත්තට පස්සේ එතනින් එහාට ඒ කතන්දරේ වැඩක් නැහනේ. ඔයා ඔතන තියෙන එක සබ්ජෙක්ට් එකකට කැමති නැහැ කියන්නකෝ. ඒ කැමති නැති සබ්ජෙක්ට් එකකටත් ඔයා අකමැත්තෙන් හරි කරලා ගොල්ලෝ ඔය කඩයිම පාස් කරගත්තොත් ඔයා ආරක්ෂිතයි එතනින් එහාට. ඔයාට හම්බෙන chances ටික අසීමිතයි. හරි. හම්බෙන chances ටික මාර පාත් එකක් ඉවර වෙන්නේ. ඒ හින්දා තමන් අවතක්සේරු කරන්න එපා මේ වෙලාවේ. ඔයාලා ගොඩක් කට්ටිය දකින්න ඔයාලා උත්තරයක් ලියන්න ගියත් ප්‍රශ්නයක් තෝරගන්න ගියත් ඔයාලට ඔයාලගෙන මාර අන්ෂුවර් එකක් තියෙනවා. ඔයාලා හිතනවා ඔයා දන්නේ නැති දෙයක් මෙතන නැති ඒ නිසා මට ලියන්න බෑ කියලා. ඔයාලා ගැන විශ්වාස කරන්න ඩ්‍රීම් එකක් හදාගන්න ඒ ඩ්‍රීම් එක ලොකුවට තදට ඔළුව ඇතුලට කාවත්ත ගන්න. එතකොට පිස්සු ගලින්න හිතෙන්නේ නැහැ මේ ඉතුරු පෑ ගන්න. හරි? එතකොට ඔයාලට ෆෝන් එක පැත්තකට කරලා තියන්න පුළුවන් යම් නිශ්චිත වෙලාවකට. ගන්න ෆෝන් එක දැන් මේ කාලේ අපිට තියෙන වැඩත් එක්ක ෆෝන් පැත්තකට කරලා තියන්න බෑ. නමුත් ඔයාලට පුළුවන් යම් පැය 8කට මේ පැය 8කට මම printed documents ටික විතරක් පාවිච්චි කරලා වැඩ කරනවා. මේ පැය 8ේදී මම ෆෝන් එක ගන්න නැහැ. මොකද ඒ තරම් දුර්වල කෙනෙක් නෙමෙයි ඔයා. ඒ පැය 8ේදීත් ඔයාගේ අතට ෆෝන් එක එන්න තරම් දුර්වල කෙනෙක් නෙමෙයි. ඊට වඩා ලොකු හිතට හයියක් ඕනේ මේකට. හරි? ඔය හිතට හයිය ගත්තට පස්සේ ඔයාලට මේ ගේම් එක ගන්න පුළුවන්. තියෙන වෙලාව මාසෙයි වෙන්න පුළුවන්, දෙකයි වෙන්න පුළුවන්. සමහර එවුන් පොඩි කාලේ ලකුණු 20යි 30යි ඊළඟ සතියේ ලකුණු 50යි 60යි සමහර ලාවට. එක සතියක් සමහරට ඒ සතියේ කාලා බීලත් නැහැ හරියට. හැබැයි ඉතින් ඌට පේන්නේ ටාගට් එක විතරයි. ඌට පේන්නේ ටාගට් එක විතරයි. වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. මහන්සි වෙලාව කොච්චර යනවද? නිදිමත, බඩගිනි මොකුත් පේන්නේ නැහැ. ඌට පේන්නේ ටාගට් එක විතරයි. මම තව මේ මාස 6කින් විතර රිසල්ට් එනවා. ඔය රිසල්ට් එද්දි මම මොරට වෙන්න ඕන. මම කොළඹ මෙඩිකල් ෆැකල්ටි ඉන්න ඕන. මේක සිලෙක්ට් වෙච්ච එකෙක් විතර ඉන්න ඕන. ඔයා දැන් ලකුණු 20යි වෙන්න පුළුවන්. ඒක දැන්නේ. ඒ හින්දා ඔයිට වඩා පොඩ්ඩක් හයිය වෙන්න. හරි. ඔයිට වඩා හයිය වෙන්න. ඊට වඩා මහා ඒක ඔයිට වඩා හයිය වුණොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මට ඒක කියන්න තියෙන්නේ මම යුනිවර්සිටි එකේ දකින්න මේ ටීම් වල වැඩ කරන බහුතරයක් එහෙම කියන්නේ 130ක් විතර කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ 6 වසර 7 වසර 8 වසර 9 වසර ඉඳන් අර ඉගෙන ගන්න පිළිවෙලට ඉගෙන ගත්ත ළමයි. 130ක් විතර හැබැයි. ඉතුරු 170ක් විතරම 65ක් 70ක් ඉන්නේ මේ පිස්සු කකක ඉඳලා වෙනම ජීවියෙක් විතර ඉඳලා ඌ එක රස්සිය අදු ගහක ඉඳලා කොල්ලෙන්නම් කෙල්ලෙන්නම් එන මගුල් වල ඉඳලා පස්සේ අන්තිමට මේක කරන්න ඕන වෙනවා. මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි යන්න ඕන වෙනවා. අර ගැම්මක් එනවා. ඒ ගැම්මට වැඩ කරනවා. හිත විතරයි එකම දේ. එකම දේ හිත විතරයි. වෙන කිසි දෙයක් නැහැ. හැබැයි ඉතින් ඒ ගැම්ම ආවට පස්සේ ආයෙ ඉතින් වැඩ කරනවා කියන ගැම්ම ආවට පස්සේ ආයෙ දෙයක් නැහැ. හරි. ආයි බඩගිනි දෙන එකක් නැහැ මොකද. ඒ කියන්නේ මැෂින් එකක් වගේ. ඒ ගැම්ම දිගටම කන්ටිනියු කරොත් ඒ එන ගැම්මක් තියෙනවනේ. ඒක කන්ටිනියු කරොත් තමයි දැන් ඔය මම කරලා තියෙන එක කන්ටිනියු කරන්නේ. ඒ අවුරුදු 10ක් පුස්සක් 2016 ඔය විදිහට වෙලාවක හිතිච්ච දේ අද 2026 දිත් ඒ විදිහට මේ ක්ලාස් එක අද 7ට ඉවර වුණොත් 7යි කාලර විතර ඉවර වෙද්දි මම හිතන්නේ 7ට ඉවර වුණොත් ඔය 8 වෙද්දි මම 2028 පන්තිය පටන් ගන්න ඕනේ ගම්පාට ගිහිල්ලා. මට ID දිය ගන්න දෙයක් නෑ. ID සේ හවස 2027 ක්ලාස් එක පටන් ගන්න ඕනේ හවස. ඒක ඉවර වෙලා රැට තියෙනවා මීටින් වගේක් හෙට උදේ 2026 ළමයින්ට ඉරිද උදේ පටන් ගන්න ඕනේ. ඊට පස්සේ පදාර්ථයේ යාන්ත්‍රික හවස 2027 ක්ලාස් එක කරන්න ඕනේ. හෙට රැට ගෙස් ඩේස් 1 පටන් ගන්න. හරි. මට ඒක ප්‍රශ්නයක් නෑ. මට ඒක කිසිම අවුලක් නෑ. ඒ කියන්නේ ඒක මට ප්‍රශ්නයක් නෑ. ඉතින් මොකක්ද ඒකේ තියෙන අවුල? මේ ගැම්ම තියෙන්නේ හැබැයි මට පට්ට ෂුවර් එකක් තියෙනවා. මම ඒ ලෙවල් කාලේ අන්තිම කාලේ දඩ ගේමක් ගැහුවා. මම දන්නවා මම අත්ත ගහන වැඩක් වරදින්නේ නැහැ කියලා. මට පට්ට කොන්ෆිඩන්ස් එකක් ආයි. ඉතින් දූපතර ගිහින් දැම්මත් ඒකෙන් ගේමක් ගහගෙන එළියට ඇවිල්ලා මාර මැච් එකක් ගහනවා කියලා තමයි ඔළුවේ තියෙන්නේ විශ්වාසය. හරි. ඒ විශ්වාසය හැදෙන්නේ අර විශේෂයෙන් අන්තිම මොහොත ගේමක් ගැහුවාම. අන්තිම මොහොතේ මාර චේන්ජ් එකක් කරාම අන්තිම මොහොතේ මාර චේන්ජ් එකක් කරාම මාර විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මූ අන්තිම මොහොත ගිහින් දැම්මත් මූ ගේමක් ගහනවනේ. එහෙම කියලා විශ්වාසයක් ඇති වෙනවා. අර දැන් මට ඒ කාලේ ඉඳන් ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. මම සමහරලාට අර ජීවිතේට අත ගන්න නැති ඒවට අත ගහලා මම දන්නෙත් නෑ. පස්සේ ඒක ඉගෙනගෙන කොහොම හරි කරලා එකෙන් ගොඩ ගිහින් එහෙම මම හදාගත්ත කම්පැනිස් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒක ෆේල් වෙන්න ඒ කියන්නේ ඒ වැඩේ අසාර්ථක වෙන්න සම්භාවිතාවය 95ක් විතර තියෙනවා. හැබැයි මම දන්නවා හරි මම අරක කරන්නේ මේකත් කරනවා. මාර කොන්ෆිඩන්ස් එකක් එන්නේ. හරි. මාර කොන්ෆිඩන්ස් එකක් එන්නේ. ඒ හින්දා මිස් කරන්න එපා. මේ ඉතුරු කාලේ මොනවද වෙන්නේ කියලා හිතන්න එපා. යකෙක් වගේ කිසිම සාධකයක් නැතුව කිසිම දෙයක් අදාළ කරගන්න නැතුව වැඩ කරන්න. මොකද අන්තිමට මේ ලෝකෙ මිනිස්සු ගරු කරන්නේ ඔයා පොරක් නම් විතරයි. ඒක තීරුම් ගන්න. ඔය මේ බන දෙන්න වගේ හිටපු බහුතරයක් කියෝ. ඔයා පොරක් නෙමෙයි නම්
පණ දෙන්න වගේ ඉන්න ගොඩක් කියුම් අන්තිමට ඔයා පොරක් නෙමෙයි නම් ඔයාට කිසිම කරුත්තක් නැහැ. මේකේ පොරක් නම් විතරයි මේ ලෝකේ කියන එකේ රැඳෙන්න පුළුවන්. හරි. ඒක තමයි අවසන් සත්‍යය. පොරක් නම් විතරයි රැඳෙන්න පුළුවන්. ඒ නිසා මේ තරුණ කාලේ උපරිමය කරන්න. හරි. කොල්ලොන්ට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. මේ දැන් ඒක 19 20 21 22 වෙද්දි තේරෙන්නේ නැහැ. හරිද? 23 24 25 වෙද්දි තේරෙනවා අම්මලා තාත්තලා පට්ට ඉක්මනට වයසට යනවා කියලා. අම්මලා තාත්තලා පට්ට ඉක්මනට වයසට යනවා කියලා. අපිට දැනට සමහර විට ඔයාලට තේරිලා නැතුව ඇති අම්මලා තාත්තලාට ගොඩක් දේවල් දැන් කරගන්න බැරි වෙනවා, මේ ශරීර ශක්තිය වශයෙන් දුර්වල වෙනවා කියලා ඔයාලට තාම තේරිලා නැතුව ඇති. 23 24 25 26 කියන කාලය ඇවිල්ලා නේ අර බලන් ඉන්න දුක කාලයක්. ඔයා පවුලේ බාලයා නම් හොඳටම බලන් ඉන්න දුක කාලයක්. මේ අම්මලා තාත්තලා ඉක්මනට වයසට යනවා. ඒ කාලය ඇතුළතදී අම්මලා තාත්තලා වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන් නම් මාර සතුටක්. අර මට මගේ ජීවිතයේ ඇචීව්මන්ට් වල තියෙන සතුටුම දේවල් තමයි ඒවා. මම ගත්ත වාහනවත් ඒ කිසි දෙයක් නෙමෙයි. අර අම්මලා තාත්තලා ටිකක් අමාරු වෙලා ඒගොල්ලෝ රස්සාවෙන් විශ්‍රාම ගිහිල්ලා ටික අර එයාලට වඩා අපි පවර්ෆුල් වෙන කාලය එනවා. ඒ කියන්නේ අපිට ඊට වඩා වගකීමක් වෙන කාලය එනවා. ආන් ඒ කාලේදී අම්මලා තාත්තලාට කරදරයක් නැතුව මේ සලකන්න පුළුවන් නම් සලකන්න කියන මේ මාර සැලකිල්ලක් නෙමෙයි. හරිද? මෙන්ටලි මේ මිනිස්සුන්ට පොඩි සහනයක්. මං කියන්නේ යාට කණ්ඩාරම් දෙන එක විතරක් නෙමෙයි. ඒක සලකනවා කියලා දැන් අවුරුදු 50 ගානක විතර කෙනෙක් ඉතින් අර පුටුවක ඉඳගෙන එහෙම එක තැන් වෙලා වගේ සලකිල්ලක් නෙමෙයිනේ මං කියන්නේ. මං කියන්නේ ඒගොල්ලන්ට පොඩි අර මානසික සහනයක්. එයාලා කියන ප්‍රශ්නයකට අපිට විසඳුමක් දෙන්න පුළුවන් විදිහට අපි පොඩි පොසිෂන් එකක ඉන්නවනම් ඒක මාර හයියක් කොල්ලන්ට විශේෂයෙන්. මොකද කෙල්ලන්ටත් එක තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට කොල්ලෙක් පවුලක ඉන්නකොට අම්මලා තාත්තලා ඒක බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒ අම්මලා තාත්තලා අපිට ඒ ප්‍රශ්නේ පුතේ වට මොකක් හරි මේකට කරන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන් තරමට අපි පවර්ෆුල් වෙනවනම් ඒ කාලෙදී මාර දෙයක්. හරි. ඒ කියන්නේ දැන් අපිට ඒ කාලේ අපිට ප්‍රශ්නකදී අපි අම්මලා තාත්තලාට කියනවනේ අම්මේ පුළුවන් නම් මට මේකට මොකක් හරි කරලා දෙන්න තාත්තේ මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ මට විසඳ දෙන්න කියලා. අපි එහෙම බලාපොරොත්තු වෙච්ච වෙලාවල් තියෙනවා. දැන් ඔයාට පුළුවන් නම් අවුරුදු 23 24 25 26 වෙද්දී අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඒක විසඳන තත්ත්වයට හැදෙන්න කොල්ලෙක්ට ඊට වඩා දෙයක් නැහැ. කෙල්ලෙක්ටත් ඒක ලොකු දෙයක්. නමුත් කොල්ලන්ට ඕක දැනනවා වැඩි මාර විදියට. මම ගිය පාර මේ වගේ කතන්දරයක් පන්තියක් කියවපු එකක් වැරදි ඔඩියන්ස් එකට රීච් වෙලා තිබ්බා. ඒ කියන්නේ ඒක රීච් වෙලා තිබ්බේ අවුරුදු 26 27 28 29 30 කොල්ලන්ට. උන් දාලා තියෙන කමෙන්ට් දැක්කම මට දුක හිතෙනවා. එනේ උන් කියන්නේ ඒක ඒ කාලේ තේරුන්නේ නැහැ. කියන්නේ මං දැන් කියන කතන්දර ගොඩක් වෙලා රීච් වෙන්නේ ඒ ලෙවල් ඔඩියන්ස් එකටනේ. කියන්නේ ඒක රීච් වෙලා තිබ්බා ඔය TikTok හරි කොහේ හරි ඒ ඔඩියන්ස් එකට. ඒතර ඒක ඒ කාලේ තේරුණා නම් අපරාධي අපි මෙහෙම කරන්නේ නැහැ. ඒ කාලේ මට මෙහෙම කරන්න තිබුණේ. කීකී ඒකේ කමෙන්ට් වල. හරිද? පට්ට ඇත්ත. අර ඒ වගේ කමෙන්ට් වල. ඒ හින්දා අර කියන්නේ මාරම දෙයක් කියාගන්න බෑ. ඒ හින්දා කොල්ලන්ට කියන්නේ කෙල්ලන්ටත් එක අදාළයි. ඔයාලා විශ්වාස කරන්න. ඔයාලගේ කේපබිලිටි එක දන්නේ නැහැ. හැකියාවල් දන්නේ නැහැ. දන්නේ නැතුව මැරිලාම යන්න ගියොත් පට්ටම අපරාධේ. සමහර යෝන් ඉන්න උන්ගේ ජීවිත කාලෙදිම උන් දැනගන්නේ නැහැ උන්ට මාර ගේමක් ගහන්න පුළුවන් මිනිස්සු කියලා. ඔහේ පොඩි තාවකාලික ආතල් වෙනුවෙන් එහෙට මෙහෙට වෙවි පොඩි ආතල් දදා ඒව තමයි ආතල් කියලා හිතාගෙන ජීවත් වෙනවා. හරිද? අර උන් ගේමක් ගැහුවොත් අනිත් එවුන්ට උණගෙන එන්න ගේමක් ගහන්න පුළුවන් ඒව. හැබැයි උන් ඔය තාවකාලික පොඩි නිකන් ඩොපමීන් එකකට පොඩි සෝෂල් මීඩියා ආතල් එක්කට පොඩි කොල්ලෙක් නම් නිකන් වටේ පිටේ පොඩි රවුමක් ගහන්න පොඩි ලල් එක්කට උන්ගේ අර කේපබිලිටි එක නැති කරගෙන උගේ කැපැසිටි එක එළියට පේන්නේ නැති විදිහට මුළු ජීවිත කාලෙම ජීවත් වෙලා ওই පොඩි රස්සාවක් කරගෙන පොඩි දෙයක් කන්න ටිකක් හොයාගෙන ජීවත්. එහෙම මිනිස්සු තමයි ලෝකෙ ගොඩක් තියෙන්නේ. තමන්ව අඳුරගන්න කලින් ඔයා හිතනවට වඩා පොරක්. ඒක එළියට ගන්න පුළුවන් වෙන්නේ තමන් ගැන ටිකක් වෙලා හිතුවොත්. හරි?
ඔයාට හිතෙන්න පුළුවන් ඔයා F එකක් දාන්න ඉන්න එකේ. හැබැයි ඔයා ගැන ටිකක් ඩීප්ලි හිතුවොත් ඔයාට තේරෙයි ඔයා කරන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් නැති දේවල්. ඔයා වෙනුවෙන් ඔයා කරන දෙයක් නැහැ. ඔයා කරන්නේ නිකන් ඔහේ පොඩි දවස ගෙවෙන ආතල්ලයක් ගන්න එක විතරයි. දවසේ ඔයාට වඩාත්ම කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන එක විතරයි ඔයා කරන්නේ. සෝෂල් මීඩියා ගියා, TikTok ගියා, බොඩි වඩා මේකක් බැලුවා. මේකක් පොඩ්ඩක් බැලුවා. පොඩ්ඩක් පොතක් බලාගත්තා. මේක සෙට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒක සබ්ජෙක්ට් එක පොඩ්ඩක් අමාරුනේ ඒක අතහැරලා දැම්මා. ආයි ඔයාට කම්ෆර්ටබල් ගුලටම ඔයා රිංග ඉන්නවා. කම්ෆර්ටබල් ෆ්‍රේම් එකේ මාව හොඳට වැඩ කරන උන් එක්ක හිටියාම ඔයාට හිතට අමාරුයි. වැඩ කරන්නේ නැති උන් එක්කම ඉන්නවා. උන්ටත් කියලා මටත් කියලා. ඔය කතන්දරෙන් එළියට යන්න. ඔයා කවුද කියලා ඔයා හොයන්න. ඔයා කවුද කියලා අඳුරගෙන ඔයා ගහන ගේම අනිත් මිනිස්සුන්ට උඩගෙන යන්න ගහන්න පුළුවන්. හරි? ජීවිතේට වෙන මිනිස්සෙක්ට තමන්ව පහත් කර සලකන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි පරාජය පිළිගත්තා කියන එක. වෙන මිනිස්සෙක්ගේ කතාවක් අහන තත්ත්වයටපත් වෙන්න බෑ. ඔයා ඊට වඩා රිටර්න් එකක් දීලා පෙන්නන්න ඕනේ. නිකන් කෑ ගහලා නෙමෙයි, කතා කරලා නෙමෙයි. ගේමක් ගහලා. හරි? දවස් 30ක් 29ක් තියෙනවා. පට්ටපලදායි කරන්න පුළුවන් ওই දවස් 29. ওই දවස් 29 ඔයාට ඇඬෙන වෙලාවල් එයි. කරන්න බෑ මේක ඇඬෙනවා මේක කරන්න බෑ හරියන්නේ ඇඬෙන වෙලාවල් එයි. හැබැයි ගේම් එක අතහැරියේ නැතොත් ඔයාට අනිවාර්යෙන් අකුරු දෙකක් නම් වෙනස් කරන්න පුළුවන් අඩුම ගානේ. අඩුම ගාන. ඒකේ ඉන්න එකට රෑන්ක් එකකට යන්න පුළුවන්. ෆේල් එකේ ඉන්න එක අඩුම 100 එකක් දායි මං කියන්නේ B එකක් දාන්න. හරි. හිතන්න. තමන් ගැන හිතන්න. වෙන මිනිස්සුන්ගෙන් අයින් වෙලා තමන් ගැන පැයක් හිතන්න. හරි. එහෙනම් මං හිතනවා පාට පැය 12මාට නිදි මත එන්නේ නැති වෙන්න උපරිම සාර්ථකව මෙන් කරන්න පුළුවන් වුණා කියලා. හරි. මං හිතනවා ඵලදායී දෙයක් කරන්න පුළුවන් වුණා කියලා ඔයාලට. එහෙනම් ආයිත් හමු වෙන බලාපොරොත්තු වෙන් ජය වේවා. ගේමක් ගහලා දවසක හම්බෙමු ෆිසිකල් හිටපු ළමයි ඔන්ලයින් හිටපු ළමයි. ගේමක් ගහලා දවසක වෙලාවක හම්බෙමු ගහපු ගේම් එක ගැන කතා කරමු. හරි. හරි. එහෙනම් දවසේ සෙමිනාර් එක අවසానයි. එහෙනම් ජය වේවා. දිනලා විතරක් ඉවර කරන්න ඕනේ අනිවාර්යෙන්.